එක්තරා නගරෙක ජීවත් වුණා පවුලක්. මේ පවුලේ හිටියා බන්ටි කියලා පුංචි පිරිමි ළමයෙක්. මේ බන්ටි හරිම කම්මැලි. එයා කවදාවත් වෙලාවට වැඩ කරපු ළමයෙක් නම් නෙමෙයි. ඉස්කෝලේ යන්නෙත් පරක්කු වෙලා ඉගෙන ගන්නත් හරිම කම්මැලි. කිසිම විනයක් නැහැ. මොකද ඉතින් එයා කවුරුත් කියන දේ අහන්න චුට්ටක්වත් කැමති නැහැ. ඔන්න ඉතින් දවසක් මේ පුංචි බන්ටිගේ පවුලේ අයත් එක්ක පොළට ගියා. මේ පොළේ මැජික් පෙන්නන මැජික් කාරයෙක් හිටියා. බන්ටි පොළට ගියෙත් මේ මැජික් සංදර්ශනය බලන්න හිතාගෙනමයි. ඒත් ඉතින් වෙනදා වගේම මේකට ගියෙත් බන්ටි පරක්කු වෙලා. ඒ හින්දා මේ මැජික් මාමා ඇහුවා, පුතේ, ඔයා මොකද මේ සංදර්ශනයට පරක්කු වෙලාවේ? හරි, ඊට කලින් ඔයාගේ නම කියන්නකෝ. මගේ නම බන්ටි. මට පරක්කු නේද? මට ගොඩක් වැඩ තිබ්බනේ. ඒක නිසා. අනිත් එක මට ඔරලෝසුවකුත් නැහැ. ඒ නිසා මට මේ උත්සවයට එන්න වෙලාව බලා ගන්න විදිහක් තිබෙත් නැහැ. ඒකින්ද තමයි ඉතින් පරක්කුනේ. ඉතින් මැජික් මාමේ මන් දැන් මොකද කරන්න ඕනේ? ඔන්න ඉතින් මේ මැජික් මාමා එයාගේ මැජික් පෙන්වන්න පටන් ගත්තා. එකටම එයාගේ මායා බලෙන් ලස්සන ඔරලෝසුවක් මවලා බන්ටිගේ අත උඩින් තිබ්බා. එතකොටම මේ සංදර්ශනේ බලන්න ඇවිල්ලා හිටපු ඔක්කොමලා අත්පොලසන් දෙන්න පටන් ගත්තා. ඔන්න බලන්න බන්ටි පුතා, මේ ඔරලෝසුව මැජික් ඔරලෝසුවක්. ඔයාට ඕනෙම වැඩක් වෙලාවට කරන්න මේක උදව්වක් වෙයි. මේ ඔරලෝසුව ඇති මායාව හින්දා වෙලාවට වැඩ කරන ඕනෑම අවස්ථාවක මේකෙන් ඔයාට තෑග්ගක් ලැබෙයි. එහෙම කියපු මැජික් මාමා එයාගේ මැජික් සංදර්ශනය එතනින් අවසන් කළා. බන්ටිත් ගෙදරට එන්න එතනින් පිටත් වුණා. එන ගමන් බන්ටි හිතුවා, හෙට ඉඳලා හැම වැඩක්ම මම වෙලාවට කරලා ඔරලෝසුවෙන් තෑග්ගක් දිනා ගන්නවා කියලා. පහවදා උදේම බන්ටි වෙලාවට හැරියා. ඉක්මනටම සූදානම් වෙලා පාසල් යන්නත් පිටත් වුණා. වෙලාවට පාඩම් කළා. දවස පුරාම හැම වැඩක්ම වෙලාවට කළා. ඒ හැම වෙලාවකදීම බන්ටි ඔරලෝසුවෙන් තෑග්ගක් ආවද නැද්ද කියලා තමයි බලාගෙන හිටියේ. ඒත් ඉතින් වැඩ ඔක්කොම වෙලාවට ඉවර කරත් ඔරලෝසුවෙන් කිසිම දෙයක් එළියට ආවේ නැහැ. බන්ටි ඉස්කෝලේදී වෙලාවට වැඩ කරපු නිසා බන්ටිට ප්‍රශංසා කරලා බන්ටිගේ අම්මට පණිවිඩයකුත් එවලා තිබුණා. මේ හින්දා බන්ටිගේ අම්මට ගොඩාක් සතුටු හිතිලා හවස් වෙනකොට චොකලට් එකක් ගෙනහලා බන්ටිගේ අත උඩින් තිබ්බා. ඔන්න මගේ පැටියෝ, ඔයා අද ඔක්කොම වැඩ හරියටම කරලා තියෙනවා. මට හරිම සතුටුයි ඔයා ගැන. ඒක හින්දා තමයි මම ඔයාට මේ චොකලට් එක තෑගි කරන්නේ. මගේ හොඳ පුතා.
කවදාවත් නැතුව අම්මා මේ කියපු දේ නිසා බන්ටිට කියා ගන්න බැරි සතුටක් ඇති වුණා. මේ නිසා ඊළඟ දවසෙත් බන්ටි වෙලාවටම වැඩ කරා. ඒ වගේම හොඳට හැසිරුණා. මේ නිසා බන්ටිට කාගෙන් හරි මොකක් හරි තෑග්ගක් ලැබුණා. මේ විදිහට තෑගි ලැබෙනකොට ඔරලෝසුව ගැන තිබ්බ විශ්වාසය තවත් වැඩි වුණා. මේ විදිහට දින සති මාස ගෙවිලා ගියා. අවුරුද්දක්ම ගත වුණා. ඔන්න ඉතින් මේ අවුරුද්දෙත් පොලට මැජික් මාමගේ මැජික් සංදර්ශනය ගේනවලු. එදාටත් සහභාගී වෙන්න හිතාගෙන බන්ටි පොලට ගියා. මැජික් සංදර්ශනයේ ඉවර වෙච්ච ගමන්ම මැජික් මාමා ළඟට ගිය බන්ටි ඔහුට ස්තුති කරා. මැජික් මාමේ, ඔයාට මතකද මාව? ගිය පාර පොලට ආපු වෙලාවේ මම මේ සංදර්ශනයට පරක් වෙලා ආපු හින්දා වෙලාවට වැඩ කරන්න කියලා ඔයා මට මැජික් ඔරලෝසුවක් තෑගි කරා. ඒ ඔරලෝසුව හින්දා මම දැන් හැමදාම වෙලාවට වැඩ කරනවා. වැඩ ඔක්කොම හොඳටත් කරනවා. ඒ නිසා හැමදාම මට තෑගි හම්බෙනවා. මැජික් මාමට ගොඩාක් ස්තුතියි. හැමෝම මට ආදරය කරන්න පටන් ගත්තෙත් මේ ඔරලෝසුව ඔයා මට දුන්න නිසා. අනේ ඔයාට ගොඩාරියක් ස්තුතියි. ඒ ඔයාද? අනේ ඔයා ලොකු වෙලා. මට මතකයි ඔයාව. හැබැයි පුතේ මම ඔයාට දුන්නේ මැජික් ඔරලෝසුවක් නං නෙමෙයි. මම ඔයාට දුන්නේ නිකන් ඔරලෝසුවක්. ඒක තමා මගේ මේ මැජික් සෙල්ලම. ඒ ඔරලෝසුවේ කිසිම මැජික් එකක් නෑ. ඔයා දන්නවද? හැම වැඩක්ම වෙලාවට කරන පුරුද්ද, ඒ පුරුද්දම තමයි ඔයාට ලැබුණු ලොකුම තෑග්ග. ඒ තෑග්ග කවදාවත් නැති කරගන්න එපා දරුවෝ. අන්න දැක්ක නේද මගේ පුංචි යාළුවනේ. අපි වෙලාවට වැඩ කරන එකෙන් අපිට කොච්චර හොඳ දේවල් ලැබෙනවද කියලා. ඒ නිසා ඔයාලත් වෙලාවට වැඩ කරන එක පුරුද්දක් කරගන්න ඕනේ. හරිද? ඉතින් අද කතාවත් හොඳයි නම් ලයික් එකක් දාලා කමෙන්ට් එකක් දාන්න අමතක කරන්න එපා.